මගේ යාළුවෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා ස්ටෝරි ටෙලර් YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ 2026 තිරගත වුණ ප්‍රභාස්ගේ අලුත්ම මූවී එක වන රාජා සහබ් මූවී එක. මේ ෆිල්ම් එකේ ආරම්භයේදීම පෙන්වන්නේ මෝචරි වෑන් එකක් පාළු පාරක් දිගේ ඇවිත් පොඩි තැබෑරුමක් ළඟ නතර කරන එක. මිනිඅලු සහිත මුට්ටිය අරගෙන වාහනයෙන් එළියට බහින මෝචරියේ සේවකයෙක් දුම්වැටියක් පානය කරන්න තැබෑරුමට යනවා. එතනට එන තැබෑරුමේ සේවකයෙක් මුට්ටියේ මොනවද තියෙන්නේ පිටකෑම මෙහෙ ගන්න දෙන්නේ නැහැ කියලා කියනවා. මෝචරියේ සේවකයා කියනවා මේකේ තියෙන්නේ අනාථ මිනිහෙක්ගේ අලු. එයා ඔයාගේ බෙල්ල මිරිකයි කියලා විහිළු කරනවා. මෝචර සේවකයා සාක්කුවේ තිබුණ නෝට්ටුවක් අරන් මේක අනාථ සිරුරේ සාක්කුවේ තිබුණේ කියලා තැබෑරුම් සේවකයාට දෙන්න හදනකොටම හුළඟක් ඇවිත් නෝට්ටුව කැලේට ගසාගෙන යනවා. මේක වටින නෝට්ටුවක් නිසා මෝචර සේවකයා මේ පස්සෙන් කැලේට දුවනවා. මිනි අලු මුට්ටියත් අරගෙන කැලේට යන මෝචර සේවකයාට විශාල තලගොවේ පහර දෙන්න එන නිසා මෙයා ළඟ තිබුණ අద్භූත පෙනුමක් තියෙන විශාල මන්දිරයකට දුවනවා. මෝචර සේවකයාගේ පස්සෙන්ම ආපු මුදල් නෝට්ටුව ගේ ඇතුළටම යනවා. මෝචර සේවකයාත් මේ පස්සෙන් ගේ ඇතුළට යනවා. ගේ ඇතුළට යන මෝචර සේවකයා දකිනවා මේ ගෙදර එක එක ආකාරයේ පින්තූර තියෙනවා. මේවා නිකන් හරියට මෝහනය කරන්න භාවිතා කරන පින්තූර වගේ. මේ පින්තූර දිහා බලන් හිටපු මෝචර සේවකයා මෝහණයටපත් වෙනවා. ඒ ටික වෙලාවකින් මේ මෝහණයෙන් මිදුණ මෝචරිය දුරාගේ පිටුපසින් හිස නැති කඳක් පොරවක් අතේ තියාගෙන ඉන්නවා අපිට පෙන්වනවා. මේ හිස නැති කඳ මෝචරිය දුරාට පහර දෙන්න වගේ පිටුපසින් ආවත් ඒ වෙලාවෙම ලයිට් වැටිලා අමුතු කටහඬක් ඇහෙන්න පටන් ගන්නවා. මේකට බය වුණු මෝචරි සේවකයා කියනවා මම ගෙදෙට්ට ආවේ මගේ මුදල් නෝට්ටුව ගන්න. මම හොරකම් කරන්න ආවේ නැහැ කියලා. එතකොට මේ කටහඬ කියනවා ඔයාගේ මුදල් නෝට්ටුව නෙවෙයි ඒක මගේ මුදල් නෝට්ටුව කියලා. එතකොට මේ මෝචරි සේවකයා දැනගන්නවා මේ එයා පුලුස්සපු අනාථ සිරුරේ ආත්මය කියලා. ඊට පස්සේ මේ මෝචරි සේවකයා අනාථ සිරුරෙන් ගලවගත් මුදු, මාල, මුදල් සියල්ල මෙතන බිමින් තියෙනවා. එතකොටම අපිට පෙන්නනවා අර හිස නැති කඳ මේ මෝචරි සේවකයාට පහර දෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ රාජා සහබ් එයාගේ ආච්චි පාරේ යනවා දැකලා එයත් එක්ක කතා කරන සිදුවීමක්. එයාගේ යාළුවෙකුත් එතෙන්දි හම්බ වෙනවා. රාජා සහබ්ගේ ආච්චිට මතකයේ ටිකක් අඩුයි. ඒ වෙලාවේ රාජා සහබ් ආවම එයා කියනවා කවුදෝ එක්කෙනෙක් ඇවිල්ලා සීයා තාමත් ඉන්නවා කියලා කිව්වා කියලා. රාජා සහබ් එයාගේ ආච්චිට හරිම ආදරේ. රාජා සහබ්ට ඉන්නෙත් එයාගේ ආච්චි විතරයි. දවසක් රාජාගේ යාළුවෙක් කෙනා එයා ඒ ගෙදර. ඇවිල්ලා එයා පෙන්නනවා එයාගේ පෙම්වතියත් එක්ක ගත්ත ෆොටෝ එකක්. මේ ෆොටෝ එක බලන රාජාට පේනවා පැත්තකින් අමුතු මනුස්සයෙක් ඉන්නවා. මේ කෙනා කාලයකට කලින් අතුරුදහන් වෙච්ච එයාගේ සීයා කියලා රාජා සහබ් දකිනවා. එයා මේ ෆොටෝ එක ගෙනහිල්ලා ආච්චිට පෙන්නනවා. ආච්චිත් කියනවා මේ ඉන්නේ සීයාම තමයි කියලා. ඊට පස්සේ රාජු යාළුවගෙන් අහනවා කොහෙදද මෙයාව දැක්කේ කියලා. එතකොට යාළුවා කියනවා චාමිනාරෙක් ගාවෙ තමයි දැක්කේ කියලා. ඊට පස්සේ රාජු පොලිසියේ වැඩ කරන මංගලම් මාමට කතා කරනවා මේ ගැන විස්තර කියලා සීයාව හොයාගන්න. එතකොට මංගලම් මාම කියනවා මේක 1960 අතුරුදහන් වුණ සිදුවීමක් නිසා පොලිසියේ ලොක්කට ලක්ෂ 5ක්වත් දෙන්න වෙයි මේ ගැන හොයලා බලන්න කියලා. රාජා සහබ් එයාගේ යාළුවට කියනවා කොහොම හරි කරලා ඔයාගේ තාත්තගෙන් මට ඒ සල්ලි ටික අරන් දෙන්න කියලා. ඊළඟට රාජා සහබ් මේ සල්ලිත් අරගෙන සීයාව හොයන්න ඒ නගරයට පිටත් වෙලා යනවා. නගරයට යන රාජා සහබ්ට එයාගේ ගමේ ඉස්සර හිටපු දැන් 3 wheel එලවන ශ්‍රීනුව හම්බ වෙනවා. මෙයා අයත් එක්ක පොලිසියට යන්න පිටත් වෙනවා. ඒ යන ගමන අතරතුරේදී රාජා සහබ් දකිනවා ලස්සන ගෑනු ළමෙක්. රාජා සහබ් යන ගමන පැත්තක තියලා මේ ගෑනු ළමයේ පස්සෙන් පල්ලියට යනවා. මේ ගෑනු ළමයාගේ නම බේසි. මෙයා පල්ලියේ කන්‍යා සොහොයුරියක් වෙන්න පුරුදු වෙන කෙනෙක්. පල්ලියේදී රාජාට පුංචි ගෑනු ළමෙක් හම්බ වෙනවා. මේ ගෑනු ළමයා රාජාත් එක්ක ටික වෙලාවක් කතා කර ඉන්නවා. ඊට පස්සේ එතනට එන එක කන්‍යා සොහොයුරියක් කියනවා ඒ ගෑනු ළමයාට හදිසියේ සැත්කමක් කරන්න තියෙනවා කියලා. ඒකට තමයි අද අපි මේ පූජාව තියන්නේ ආධාර එකතු කරන්න කියලා කියනවා. මේ ගෑනු ළමයා ගැන දුක හිතුන රාජා සහබ් එයා ගෙනාවු සල්ලි වලින් ලක්ෂ 3ක් මේ ගෑනු ළමයාගේ සැත්කමට දෙනවා. මෙච්චර මුදලක් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි මේ ගෑනු ළමයා වෙනුවෙන් වියදම් කරපු රාජා ගැන බේසිට පොඩි කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට පොලිසියට යන රාජා පොලිසියේ ඉන්ස්පෙක්ටර්ට එයාගේ සීයාගේ අතුරුදහන් වීම ගැන විස්තරේ කියනවා. එයා කියනවා මේක ගොඩක් කාලයකට කලින් සිද්ධ වෙච්ච සිදුවීමක්. ඒ වගේම එයා ෆොටෝ එකක් පෙන්නලා කියනවා මේ ඉන්නේ කංගරාජු. එයා වැඩ කරේ මගේ සීයා ගාව. ඒත් එයා එක දවසක් දේවමෑණියන්ගේ ස්වර්ණාභරණයි පංචපලඳනයි අරගෙන පැනලා ගිහිල්ලා තියෙනවා. මෙයාව හොයාගෙන ගියපු සීයා තමයි අතුරුදහන් වෙලා තියෙන්නේ. එයා එනකම් බලන් හිටපු ආච්චිට ඇල්සයිමර්ස් කියන රෝගය හැදුනා. ඒක මතකයේ අමතක වෙන රෝගයක්.
මේත් එක්කම අපිට පෙන්නනවා ගංගරාජු විශාල කැලෑවක ගමන් කරන සිදුවීම. ඊළඟට එක දවසක් බේසිගෙන් කෝල් එකක් එනවා රාජුට. රාජු දන්නේ ඒත් මේ කතා කරන්නේ එදා පල්ලියේදී හම්බුණ ගෑනු ළමයා කියලා. එයා රාජුට කියනවා මම ඔයාගේ 100ට නඩුවක් දැම්ම මගේ සල්ලි වංචා කරපු එකට. ඒක කියන්න තමයි මම මේ කතා කරේ කියලා. මගේ සල්ලි පුළුවන් ඉක්මනින් ආපහු අරන් දෙන්න කියලා එයා කියනවා. ඊට පස්සේ රාජා අහනවා ඔයා කොහොමද මගේ 100ව දන්නේ ඔයා යාව දැක්කද කියලා. එතකොට බේසි කියනවා මම පුංචි ළමයෙක්ගේ ඔපරේෂන් එකක් කරන්න ඉස්පිරිතාලෙට ගියා. එතකොට දිග පොලිමක් තිබ්බ හින්දා මං ඔයාගේ 100ට කතා කරලා ඒ පොලිමේ යන්න දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට 100 මට අමුතු මායාවක් වගේ එකක් කරලා මගේ සල්ලි ටික ගෙවන්නම් කියලා ඉල්ලගෙන එතනින් පැනලා ගියා කියලා කියනවා. එතකොට ඊළඟ දවසේ බේසි ආයෙම කතා කරලා නඩු දාන්න කලින් සල්ලි ගෙනත් දෙන්න කියලා කියනවා. ඒ වෙලාවෙම පොලිසියේ ලොක්කත් කතා කරලා කියනවා ලක්ෂ 5ක් දෙන්නම් කියලා ලක්ෂ 2යි දීලා තියෙන්නේ. ඊළඟ ලක්ෂ 3 ගෙනල්ලා දුන්නේ නැත්නම් වෙඩි තියලා දානවා කියලා කියනවා. සල්ලි දෙන්නේ කොහොමද කියලා කල්පනා කර ඉන්නකොට එතෙන්ද ලස්සන ගෑනු ළමෙක් එනවා සල්ලි මල්ලකුත් අරගෙන. එයාගේ නම බෛරවි. මෙයා අහනවා මොකටද ඔයා මට සල්ලි දෙන්නේ කියලා. ඒ වෙලාවේ බෛරවි කියනවා ඔයාගේ 100 මගේ 100ව විශාල කරදරයකින් බේරගත්තා. ඒකට කෘතගුණ සැලකීමක් විදිහට මේ සල්ලි ටික ඔයාගේ 100ට දෙන්න තමයි මම ආවේ කියලා කියනවා. ඊට පස්සේ අහනවා ඔයාගේ 100 ඉන්න තැනක් ඔයා දන්නවද කියලා. ඊට මේ සල්ලි මල්ල ඉල්ලුවත් එයා ඒක දෙන්න කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවෙම හොරෙක් ඇවිල්ලා මේ සල්ලි මල්ල අරගෙන දුවනවා. ඒ හොරත් එක්ක සටන් කරලා රාජු මේ සල්ලි මල්ල අරගෙන ආපහු බෛරවීට දෙනවා. ඒ සිදුවීම නිසා බෛරවීට රාජු ගැන පොඩි කැමැත්තක් ඇති වෙනවා. බෛරවී ගිහිල්ලා රාජුව බදා ගන්නවා. මේක දකින්නවා පැත්තක හිටපු බේසි. මේක දැකලා එයා ගොඩක් දුකින් එතනින් පිට වෙලා යනවා. රාජු කියනවා බෛරවීට අන්න මගේ ගෑනු ළමයා ඔයා මාව බදා ගන්නවා දැකලා තරහින් ගියා. දැන් ඉතින් ඒක වෙනුවට මට ලක්ෂ 3ක් දෙන්න කියලා එයාගෙන් කොහොම හරි සල්ලි ටිකක් ඉල්ල ගන්නවා. ඒ වෙලාවේ රාජුට කෝල් එකක් එනවා ගමේ ඉන්න අර යාළුවගේ. එයා කියනවා ආච්චි අම්මට 100 හීනෙන් පෙනිලා උදේම ෆෝන් එකත් අමතක කරලා හයිද්‍රාබාද් දාවා කියලා. මේක දැනගත්ත රාජු ආච්චිව හොයාගෙන හැමතැනම යනවා බෛරවිත් එක්ක. මැරයෝ කණ්ඩායමකට අහු වෙලා හිටපු ආච්චිව බෛරවී සහ රාජු එකතු වෙලා පහර දීලා බේර ගන්නවා. ඊළඟ දවසේ 100 ගැන විස්තරයක් හොයන්න පොලිසියට යන රාජු මගදී දකින්නවා ගංගරාජුව. එයා ගංගරාජු පස්සෙන් පන්නගෙන ගිහිල්ලා එයාව අල්ල ගන්නවා. එතෙන්ට එනවා බෛරවි. බෛරවි කියනවා මෙයාව අතාරින්න කියලා. එතකොට රාජු කියනවා ඔයා මෙයා කරපු වැඩේ දන්නේ නැහැ කියලා. එතකොට බෛරවි කියනවා මේ ඉන්නේ මගේ සීයා මම හොඳටම දන්නවා එයා කොයි වගේ කෙනෙක්ද කියලා. ඊට පස්සේ මේ දෙන්නා රාජුට එයාගේ සීයා කනක රාජුගේ ඇත්ත කතාව කියනවා. ගංගරාජු කියනවා ඔයාගේ ආච්චි අම්මා සාමාන්‍ය කාන්තාවක් නෙවෙයි. එයා තමයි දේවනගර රාජ්‍යයේ උරුමකාරිය. එයාව හැඳින්වුවේ ගංගා දේවි කියලා. එක දවසක් ගංගා දේවි දුප්පතුන්ට කෑම බෙදෙන වෙලාවක ඒක දකින්නවා කනක රාජු. ඊට පස්සේ දුවගෙන ඇවිල්ලා ගංගා දේවිගේ අතින් අල්ලලා ඒ කෑම ගන්න හදනකොට ගංගා රාජු එයාට ගහනවා. කනක රාජු හිතනවා මේ කට්ටිය එයාට පහර දුන්නේ එයා දුප්පත් මිනිහෙක්නේ කියලා. මෙයා Tamandom පොරොන්දු වෙනවා කවදා හරි දවසක ගංගා දේවිය විවාහ කරගෙන එයාගේ භාණ්ඩාගාරයේ තියෙන සියලුම දේවල් එයාට අයිති කරගන්නවා කියලා. කනක රාජු කොහොම හරි ගංගා දේවිය විවාහ වෙන බලාපොරොත්තුවෙන් බෛරාගී කියන දුෂ්ට මායාකාරයාගේ උදව් අරගන්න පිටත් වෙනවා. එයා එහෙම ගිහිල්ලා එයාගේ කැපවීම පෙන්වන්න එයාගේ අවයව පූජා කරලා බෛරාගී කැමැත්ත ගන්නවා. බෛරාගී කනක රාජුව අඩි 90ක් ගැඹුරු ලිඳකට දාලා අඳුරු මලමිනී නිදා ගන්න තැනක එයාට මන්තර පුහුණු කරනවා. දවස් ගාණක් ලිඳ ඇතුලේ මෙහෙම මන්තර පුරුදු වෙන කනක රාජු අවසානයේදී විශාල බලවත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට බෛරාගී මෙයාට හදලා දෙනවා විශේෂ මායා කෑමක්. මේ කාපුවම ගංගා දේවි මෙයාගේ පාලනයට යටත් වෙනවා කියලා කියනවා. මේ කෑම කාපු ගංගා දේවි කනක රාජුගේ බන්ධනයට යටත් වෙනවා. ඊට පස්සේ ආව විවාහ කරගන්නවා. ඊට පස්සේ මාලිගාවේ භාණ්ඩාගාරයේ යතුරු ගංගා රාජුට ලබා දෙන කනක රාජු එයාට ඒකේ වගකීම් බාර දෙනවා. එහෙම කරලා අනිත් දවසේ එයා සේරම භාණ්ඩාගාරයේ තියෙන වටිනා දේවල් අරගෙන පැනලා යනවා. මේකට අහු වෙන්නේ ගංගා රාජුව. මේ සේරම සිද්ධ වුණේ ගංගා දේවිගේ වැරැද්දෙන් කියලා හිතව පවුලේ අය ගංගා දේවිව පවුලෙන් එලවලා දානවා. ඊළඟට සාමාන්‍ය ගෑනු කෙනෙක් විදිහට ජීවත් වුණ ගංගා දේවි එයාගේ පුතාගේ අභාවයෙන් පස්සේ එයාගේ මුණුබුරාව බලාගෙන ජීවත් වෙනවා කියලා දැනගත්තා කියලා ගංගා රාජු රාජුට කියනවා. ඊළඟට ගංගා රාජු කියනවා මං හොයාගත්තා කනක රාජු ඉන්නේ නර්සපූර්ව අනන්තරේ කියලා. ඒත් මම එයාව හොයන්න ගියාට මට නම් එයාව හොයාගන්න බැරි වුණා කියලා. ඊට පස්සේ රාජු
බයිරවී මංගලම් මාමයි ශ්‍රීනු එක්ක යනවා නංසපූර් වනාන්තරයට. එතකොට ගියාම ඒ කට්ටිය දකිනවා ඈත පාළු මන්දිරයක් තියෙනවා. මේ කට්ටිය ඒක ඇතුළට යනවා. මේ මන්දිරය ඇතුළට යන මෙයාලා දකිනවා කනකරාජුගේ විශාල පින්තූරයක් එතන තියෙනවා. ඒ වගේම අවට අමුතු රූප අමුතු බඩු භාණ්ඩ වලින් පිරීලා තියෙනවා. රාජු කනකරාජු කියලා කෑ ගහනවා. එතකොට අපිට පෙන්නනවා එක කාමරයක හිර වෙලා ඉන්න අර අපි කලින් දැක්ක මෝචරි රියදුරා. ඊළඟට මේ කට්ටිය මන්දිරේ තිබිලා හොයා ගන්නවා මුදල් වලින් ඒ වගේම රම්බාණ්ඩ වලින් පිරිච්ච විශාල කාමරයක්. ගංගාරාජු හොරකම් කරා කියපු දේව පළඳනා හිටන් තියෙනවා. ඊට පස්සේ මේ මුදල් ගන්න යනකොටම එකපාරට එතෙන්ට කෑ ගහගෙන එනවා අර මෝචරි සේවකයා. එයා කියනවා මේවා අල්ලන්න එපා ඔය කට්ටිය අලු වෙලා යයි කියලා. එයා කියනවා මාව මෙච්චර දවස් හිර කරගෙන හිටියේ ඔයාලා මේ ගබඩාවට ආපු හින්දා ඔයාලව වළක්වන්න තමයි මාව මෙතෙන්ට එව්වේ කියලා. ඊට පස්සේ මෙයා කියනවා රජේ රෝහලකදී ඔයාගේ සීයා මරණයටපත් වුණා. එයාගේ අනාථ සිරුර මම තමයි පුච්චන්න ගෙනිච්චේ. ඒ වෙලාවේ මම මේ බඩු ටික ගලවගත්ත හින්දා සීයාගේ ආත්මය මාව මෙතෙන්ටම ගෙන්නගෙන මට දසවද දුන්නා කියලා එයා කියනවා. ඊට පස්සේ රාජු කියනවා ඔයා කියන්නේ බොරු වෙන්නේ නැති කියලා. මාමට කියනවා ඔක්කොම ධනෙ ටික දාගෙන අපි අරන් යන් කියලා. මෙයාලා මේ සල්ලි ගන්න හදනකොටම ඒ රාක් එක තිබ්බ අන්තිම කැමති පත්‍රයක් පා වෙලා එතෙන්ට එනවා. ඇවිල්ලා ග්‍රැමෆෝන් එකක් ගාව නතර වෙලා ඒ අන්තිම කැමති පත්‍රයේ තියෙන දේවල් ඒ ග්‍රැමෆෝන් එකෙන් ඇහෙන්න ගන්නවා. ඒ කියවන්නේ කනකරාජුගේ අන්තිම කැමති පත්‍රය. එයා කියනවා මේ ගේ මගේ ශරීරය, මේ සම්පත් මගේ ප්‍රාණය. ඒ හින්දා මේවා ගන්න එන ඕනම කෙනෙකුට මගෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. මරණයෙන් පස්සේ වුණත් මේ සියලුම වස්තු අයිති මට විතරයි කියලා කියනවා. මේ කතාව ගණන් නොගෙන රාජු හයියෙන් කෑ ගහලා කියනවා මම මේ මගේ ආච්චිගේ වස්තුව සේරම අරගෙන යනවා. පුළුවන් නම් මාව නතර කරන්න කියලා. මෙහෙම කියද්දිම අපිට පෙන්නනවා අලු දාලා තිබ්බ මුට්ටිය පිපිරිලා ඒ අලු වලින් ආත්මයක් ඒ කාමරේ පැත්තට ඇදිලා එනවා. ඊට පස්සේ අලු වලින් හැදුණු ආත්මය එතෙන්ට ඇවිල්ලා කියනවා ඔයා හිතුවද ඔයාගේ කැමැත්තෙන් මෙහෙ ආවා කියලා. නෑ මමයි ඔයාගේ ආච්චිව පෙළඹෙව්වේ ඔයාව මෙහාට එවන්න මගේ ගෝලයෙක් ලවා කියලා. ඒ වගේම ඒ ආත්මය කියනවා තුන්වෙනි අමාවක දවසේ මම ඔය කට්ටිය හැමෝම මරනවා කියලා. එකට බය වුණ රාජු බොරුවට කෝල්ලයක් ආවා වගේ රංගපෑමක් කරලා එතනින් පැනලා දුවනවා. අනික් අයත් එයාගේ පස්සෙන් දුවගෙන එනවා. එයාලා මේ මන්දිරයෙන් බේරිලා යන්න දොර ගාවට දුවගෙන ගියාට එතන ඒ වෙලාවේ දොර නැහැ. මෝචරි සේවකයා කියනවා මේ දොර පේන්නේ ඔයාගේ සීයාගේ අවසරේ තියනවා නම් විතරයි කියලා. ඊට පස්සේ එතන හිටපු මංගලම් මාම කියනවා මම දැක්කා ඇතුළට එන වෙලාවේ තවත් දොරක් එතන තියෙනවා. අපි යන් එතනින් කියලා එයාලා ඒ දොරෙන් එළියට යනවා. ඒ දොරෙන් එළියට ගිහින් මේ කට්ටිය යන්න හදනකොටම විශාල කෝච්චියක් එතනින් ගිහිල්ලා මංගලම් මාම ඒ කෝච්චියට හැප්පෙන්න යනවා. රාජු එයාව බේර ගන්න. පාරක් වන් නැති මේ වනාන්තරේ කොහොමද කෝච්චියක් ගියේ කියලා මේ කට්ටිය කල්පනා කරනවා. මේකෙන් මේ කට්ටියට තේරෙනවා ඒ කට්ටියට මෙතනින් බේරිලා යන්න නම් ලේසි වෙන්නේ නැහැ කියලා. මෙයාලා මෙතනින් පැනලා යන්න කොච්චර උත්සාහ කරත් ඒ කට්ටියට සාර්ථක වෙන්න නම් බැරි වෙනවා. මෙහෙම ඉන්න අතරේ එක දවසක් එයාලා දකිනවා මන්දිරය පැත්තට කාර් එකක් එනවා. මේ කාර් එක ගේට්ටුවත් පහු කරගෙන ඇවිල්ලා නතර කරනවා. මේ කට්ටිය බලන් ඉන්නකොට ඒකෙන් එළියට එන්නේ බේසි. බේසිත් එක තවත් පුද්ගලයෙක් එනවා. බේසියෙන් ඇවිල්ලා තිබ්බේ සල්ලි හොරකම් කරපු සීයාව හොයාගෙන. එයා රාජුගෙන් අහනවා සල්ලිත් හොරකම් කරලා කැලේ හැංගුනහම මට හොයාගන්න බැරි වෙයි කියලා හිතුවද කියලා. බයිරවී එක්ක යාළු වෙලා හිටියත් බේසි ගැන ආයමත් පොඩි ආදරයක් රාජුට ඇති වෙනවා. ගේ ඇතුළට ගිය බේසි සහ එයාගේ සහයට ආපු රිප් සහෝදරයා මේ ගේ ඇතුලේ කාමරේ තියෙන වස්තුව දැකලා ආසාවෙන් ඒව ගන්න යනවා. එතන තිබ්බ ලස්සන ආභරණ පැලගත්ත රිප් සහෝදරයා එකපාරට අතුරුදහන් වෙලා යනවා. රිප් සහෝදරයව හොයාගෙන කාමරේ හැමතැනම යන බේසි දකිනවා මිනි පෙට්ටියක රිප් සහෝදරයා නිදාගෙන වගේ ඉන්නවා. එතෙන්ට ගිහින් කතා කරනකොට බේසි දකිනවා එහා පැත්තේ හිරේක වගේ එක භයානක ආත්මයක් ඉන්නවා. ඊට පස්සේ ටික වෙලාවකින් එයා දක්නවා ඒ හිර කූඩුවේ දොර ඇරිලා ආත්මයේ ඒ හිර කූඩුව ඇතුලේ නෑ කියලා. මේ ආත්මය එකපාරට බේසි ළඟින් මතුවලා බේසිව බය කරලා එලවලා දානවා. බේසි බය වෙලා එළියට යනවත් එක්කම රිප් සහෝදරයාත් එයාත් එක්ක පිටිපස්සෙන් බය වෙලා දුවගෙන එනවා. මේ අතරේ රාජුයි බේසී අතර පොඩි සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ දෙන්නා බයිරවීට හොරෙන් ආදරය කරන්න පටන් ගන්නවා. දවසක් රාජු දකිනවා බයිරවී බේසී එක කාමරේ කතා කර කර ඉන්නවා. ඒ කට්ටියගේ අවධානය වෙනතකට යොමු කරන්න මෙයා එයාගේ සීයව මෙයාට වැහුණා වගේ බොරු රංගපෑමක් කරනවා. ඒත් ඒ වෙලාවේ ඇත්තටම එයාගේ සීයව එයාට වැහිලා එයාගේ ආච්චිට කතා කරලා කියනවා සීයා නැති වෙලා කියලා. මේක අහපු ආච්චි හරියට දුක් වෙනවා. මේ මන්දිරයෙන් එළියට යන්න විදියක් හොයාගන්න නැතිම තැන මේ කට්ටිය කල්පනා කරනවා භූතයෝ අල්ලන ඒ ගැන දන්න විශේෂඥයෙක්ව මෙහෙට ගෙන්නන්න. ඒ කට්ටියට කෝල් කරලා එන්න කියලා කියනවා.
ඊළඟ දවසේ මේ භූතයව අල්ලන ඩොක්ටර් පත්මභූෂණ මේ මන්දිරයට එනවා. එයා මුළු මන්දිරයේ හැමතැනම ඇවිදලා ඒක පරීක්ෂා කරලා හොයාගන්නවා මේ මන්දිරයේ තියෙන හැම රූපයක්ම හැම භාණ්ඩයක්ම වගේ හදලා තියෙන්නේ දකින්න කෙනෙක් මෝහණය වෙන විදිහට කියලා. මේ වෛද්‍යවරයා කියනවා ඔයාගේ සීයා භූතයෙක් ඒ වගේ මන්තරකාරයෙක් විතරක් නෙවෙයි එයා මෝහණය දන්න විශේෂ දැනුමක් තියෙන කෙනෙක් කියලා. ඒ වගේම ડોක්ටර් කියනවා මෙතනින් ඔය කට්ටියට බේරිලා යන්න නම් ඔය කට්ටියත් තමන්ව මෝහණය කරගෙන වෙනම ලෝකයක් මවාගෙන මෙතනින් පිට වෙලා යන්න ඕනේ කියලා. නැත්තම් එයා මවන ලෝකේ හිර වෙලා හිටියොත් ඔය කට්ටියට කවදාවත් එළියට යන්න බෑ කියලා එයා කියනවා. ડોක්ටර් රාජුව මෝහණය කරලා එයාට වෙනම ලෝකයක් මවන හැටි කියලා දෙනවා. ඒත් රාජුගේ මනස එච්චර ශක්තිමත් නැති නිසා එයාට ඒක දිගටම කරගෙන යන්න බැරි වෙනවා. කනක රාජු ඇවිල්ලා එයාට බාධා කරනවා. ඊළඟට කනක රාජුගේ ආත්මය මේ ડોක්ටර්වත් මෝහණය කරලා එයාටත් භයානක සිදුවීම් පෙන්වනවා. මේ නිසා ડોක්ටර් තේරුම් ගන්නවා මේ කනක රාජුව පරාජය කරන එක එච්චර ලේසි නෑ කියලා. ඊට පස්සේ මෙයා පොතක තිබිලා විශේෂ දෙයක් හොයාගන්නවා. එයා හොයාගන්නවා තමන්ගේ චිත්තාවේගය කියන්නේ ආදරය, තරහ, සතුට වගේ දේවල් වලින් තමන්ගේ ශරීරයේ හැම අංශුවක්ම ඒ චිත්තාවේග වලින් පුරවගත්තොත් කෙනෙකුට මෝහණය කරන්න අමාරු වෙන බව. ඒ වගේම තමාව මෝහණය කරගෙන තමාගේම ලෝකයක් හදාගන්න මේ චිත්තාවේග වලින් පුළුවන් කියලාත් එයා හොයාගන්න. මේ විස්තරය රාජු සමග කියනවාට කැමති නැති වුණ කනක රාජුගේ ආත්මය ડોක්ටර්ව ඒ ගෙදරින් එළියට වීසි කරලා දානවා. ඊළඟ දවසේ රාජු සහ පිරිස වෙනම ලෝකයක් මවාගෙන මේ ගේට්ටුවෙන් එළියට යන්න පිටත් වෙන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවෙම එතෙන්ට තවත් ගෑනු ළමයෙක් එනවා. ඒ තමයි රාජුගේ ගමේ යාළු වෙලා හිටපු ගෑනු ළමයා. ඊළඟට පෙන්වන්නේ ගංගා රාජුට රාජුගෙන් කෝල් එකක් එනවා. රාජු කියනවා මගේ සීයට හොඳට මස්සනෙල්පයි මගේ ආච්චිව එක්කගෙන හෙට උදේම නසපූර්වණයට එන්න කියලා. මේක අහන ගංගා රාජු හා කියලා ආච්චිව හොයාගෙන යනවා. ඊළඟට ඇත්තටම මේ ෆෝන් එකෙන් රාජුවගේ කතා කරන්නේ කනක රාජු. ඊළඟට අපිට පෙන්වන සිදුවීම ගංගා රාජු රාජුට කෝල් එකක් අරන් කියනවා මම ඔයාගේ ආච්චිව එක්කගෙන එන්න ගියාට ආච්චි මගේ කීම පිළිගත්තේ නැහැ. ඊට පස්සේ එයා අසනීප වුණා කියලා. එතකොට රාජු කියනවා මගේ සීයා මැරිලා ගොඩක් කල් ඒක මේ මායාවක් ඔයා ඒකට රැවටිලා කියලා. ආච්චි අසනීපෙන් කියලා දැනගත්ත රාජු කලබල වෙලා ඉක්මනටම කාර් එක අරන් ඒ අద్භූත නිවසෙන් පිට වෙලා යනවා. එහෙම ගිහිල්ලා එයා හොස්පිටල් එකට යනවා. එතකොට එයා දකිනවා ආච්චි හොස්පිටල් බෙඩ් එක උඩ නිදාගෙන ඉන්නවා. එතන රූම් එකේ ඉන්න ගංගරාජුට රාජු ගිහිල්ලා කතා කරනවා. ඒත් ගංගරාජුට මේ රාජු කියන දේ ඇහෙන්නේ නැහැ. ඒ වෙලාවෙම කනක රාජු රාජුට කතා කරනවා ඇහෙනවා. එතකොට කනක රාජු කියනවා ඔයා ඇත්තටම මෙතනින් පිට වුණා කියලා හිතුවට ඔයා මවාගත්ත ලෝකෙක ඉන්නේ කියලා. ඔයා මේ තාමත් ඉන්නේ මේ මන්දිරේමයි කියලා කියනවා. ඒ වෙලාවෙම රාජු මේ මවාගත්ත ලෝකෙන් මිදිලා නැවතත් මන්දිරේ ඉදිරි පිට නවතිනවා. එතනින් මතුවන කනක රාජු කියනවා ඔයාට කවදාවත් මෙතනින් මගේ කැමැත්තක් නැතුව පිට වෙන්න බෑ. එහෙම කරන්න නම් ඔයා මං හිතනවට වඩා වේගෙන් හිතන්න ඕනේ කියලා. එහෙම ඔයාට කවදාවත් කරන්න බැරි වෙනවා කියලා කනක රාජු කියනවා. ඊට පස්සේ කනක රාජු කියනවා මම ඔයාවයි ආච්චිවයි වෙන් කරේ මට ඕන වුණා ඔයාගේ ආච්චිව මරලා දාන්න. මොකද බයිරාගී මට කිව්වා මගේ බිරිඳ මරලා දැම්මොත් මට මැරිලා නැවතත් ආයෙම අලුත් ශරීරයක උපත ලබන්න පුළුවන් කියලා. කනක රාජු කියනවා ඊට පස්සේ මේ සම්පත් සියල්ලම මගේ මාව නවත්තන්න කාටවත් බෑ කියලා. මේ කතාවට තරහ ගියපු රාජු මන්දිරය ඇතුළට ගිහිල්ලා එතන එකතු කරලා තිබ්බ සියලුම මුදල් වලට ගිනි තියනවා. මොකද එයාට මතක් වෙනවා මේ සම්පත් සියල්ල තමයි මගේ ප්‍රාණය කියලා කනක රාජු එක දවසක කියනවා. ඒත් එතනින් මතුවුණු කනක රාජුගේ ආත්මය කියනවා ඔයා ඔය ගිනි තියන්නේ මගේ සල්ලි වලට නෙවෙයි ඔයා ඔය ගිනි තියන්නේ ඉස්පිරිතාලේ ඉන්න ඔයාගේ ආච්චිට කියලා. මම ඔයාගේ මනසට මන්දිරේ ඉන්නවා වගේ නැවත මවලා පෙන්නුවේ ඔයාගේ අතින්ම ආච්චිට ගිනි තියලා දාන්න කියලා කියනවා. ඒ වෙලාවේ රාජු ආපහු මනෝලෝකෙන් මිදිලා එයාට පේනවා එයා ගිනි තියන්නේ සල්ලි වලට නෙවෙයි එයාගේ ආච්චිගේ කකුල් දෙකට කියලා. ඒක දැකලා බය වුණ රාජු ඉක්මනට ඒ ගින්දර නිවලා දානවා. දැන් රාජුට හිතා ගන්න බැරි වෙනවා එයා ඇත්තටම ඉන්නේ මන්දිරේද නැත්නම් ඉස්පිරිතාලේද කියලා. එයා හිතනවා මම මේ සල්ලි වලට ගිනි තියෙන නිසා කනක රාජු මට ඉස්පිරිතාලේ ඉන්නවා වගේ මවලා පෙන්නනවා කියලා. ඊට පස්සේ නැවත හිතෙනවා එක්ක මම ඇත්තටම ඉස්පිරිතාලේ ඇත්තේ මල්ලව්ව කනක රාජු ලෑස්ති ආච්චිව මරවන්න කියලා. නැවතත් ඉස්පිරිතාලේ ඉන්නවා කියලා හිතපු රාජු ඉස්පිරිතාලේ ආච්චි අම්මගේ ඇඳ ගාව ඉන්නකොට ඉස්පිරිතාලේ කවුළුවකින් ආපු කනක රාජුගේ ආත්මය අත්තම්මගේ බෙල්ල මිරිකලා මරන්න හදනවා. මේ වෙලාවේ රාජු ඒ ආත්මයට පහර දීලා එතනින් එලවලා දානවා. ඊට පස්සේ රාජුට මතක් වෙනවා අර ડોක්ටර් කියපු කතාව.
කනක රාජුත් එක්ක සටන් කරන්න ඕන නම් අපි තමන්ව මෝහනය කරගෙන වෙනම මනෝභාවයක් හදා ගන්න ඕන කියපු කතාව. ඒ හින්දා රාජු උත්සාහ කරනවා වෙනම මනෝලෝකයක් හදාගන්න. කොච්චර උත්සාහ කරත් මේක කරන්න යනකොට කනක රාජු එයාට බලපෑම් කරනවා. ඊළඟට රාජුට මතක් වෙනවා ගංගා රාජු කියපු කතාව. ඒ තමයි ඔයාගේ ආච්චි ඉස්සර හොඳ සැප සම්පත් විඳපු කාන්තාවක්. එයා තමා ඒ රාජ්‍යයේ රැජින කියපු කතාව මතක් වෙනවා. මේ කතාව මතක් වෙලා රාජු ඒ සිදුවීම එයාගේ ඔළුවට නගා ගන්න. මේකෙන් එයාට පුළුවන් වෙනවා තමන්ගේ ආච්චිගේ ආදරයේ හින්දා හොඳ ශක්තිමත් මනෝලෝකයක් ගොඩනගා ගන්න. ඊට පස්සේ නැවතත් පියවිසිහට එන රාජු දකින්නවා එයා තාමත් ඉන්නේ මන්දිරේ කියලා. ඊට පස්සේ එයා ඒ අවට තියෙන මුදල් වලටයි අවට තියෙන බඩු භාණ්ඩ වලටයි ගිනි තියලා දානවා. මේ වෙලාවේ කනක රාජු එයාව වළක්වන්න විශාල කිඹුලෙක්ව එවනවා. රාජු දක්ෂ විදිහට මේ කිඹුලත් එක්ක සටන් කරලා ඒ කිඹුලව විනාශ කරලා දානවා. ඊළඟට මේ මුළු මන්දිරේම ලයිට් නිවලා දාපු කනක රාජු රාජුගේ හෙවණැල්ලෙන් අවට තිබුණු රූප වලට පණ දෙනවා. ඒ රූප ඇවිල්ලා රාජුට පහර දෙනවා. රාජුත් නැවත ඒ රූප වලට පහර දෙනකොට ඒ පහරවල් වදින්නේ රාජුටමයි. මොකද එයාගේ හෙවණැල්ලෙන් ඒ රූප පණ ගැන්විලා තියෙන නිසා. මේකෙන් බේරෙන්න ක්‍රමයක් කල්පනා කරන රාජු නැවතත් හැමතැනටම ගිනි තියනවා. ඒ ආලෝකය නිසා රාජුගේ හෙවණැල්ල ඒ රූප වලින් මිදිලා යනවා. මේ නිසා එයාට පුළුවන් වෙනවා ඒ රූප කිසිම කරදරයක් සිදු නොවෙන්න පරාජය කරලා දාන්න. ඒ උත්සාහයත් ව්‍යාර්ථ වුණ තැන කනක රාජු වැලි මුහුදක් මවනවා රාජුව ගිලිලා මැරෙන්න. ඒත් එයා මවාගත්ත ඒ මනෝලෝකයේ ඊටමත් ශක්තිමත් නිසා කනක රාජුගේ මෝහණයට එයා යටත් වෙන්නේ නැහැ. එයා ඒ වැලි මුහුදෙන් ඉහළට පැනලා ඒකෙන් බේරෙනවා. ඊළඟට මුළු නිවසම ගිනි තියන්න උත්සාහ කරන රාජුව දැකපු කනක රාජු අසරණ වෙනවා. ඊට පස්සේ මෙයා බෛරාගිට කතා කරනවා උදව් කරන්න කියලා. බෛරාගී කියනවා මං ඔයාගේ ශරීරයට ඇතුල් වෙලා අපි දෙන්නම එකතු වෙලා රාජුව පරාජය කරමු කියලා. කනක රාජුගේ ශරීරයට ඇතුල් වුණු බෛරාගී විශාල යෝධයෙක්ව මවනවා. යෝධයෙක්ව මවලා එයාලා රාජුව අල්ලගන්න. ඒත් රාජුගේ මනෝලෝකයේ ඊටම බලවත් නිසා එයාට දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මනෝ චක්‍ර කියන හැකියාව ලැබෙනවා. මේක පරාද කරන්න කනක රාජුත් එක්ක එකතු වෙලා ඉන්න බෛරාගීටවත් බැරි වෙනවා. ඒ විදිහට රාජු කනක රාජුගේ ආත්මය විනාශ කරලා දානවා. ඊළඟට අපිට පෙන්වන්නේ මේ හැමෝම ගංගා නදියේ ඉවුරේ කනක රාජුගේ මරණය වෙනුවෙන් පූජාව පවත්වන. එතනට ආච්චිව එකන් ආවත් එයාට එකපාරම සීයාගේ මරණය ගැන කියන්නේ නැතුව එයාලා එයාට පෙන්නනවා අර දේව පළඳනා එහෙම. මේක දැකලා හරිම සතුටු වෙන ආච්චිව ඊළඟට සීයාගේ පූජාවට එක්කගෙන යනවා. ඒත් කනක රාජුගේ පින්තූරය දගෙන ආච්චිට කනක රාජුව මතක නැහැ. මේ කවුද කියලා අහනවා. එහෙම වුණේ අර බෛරාගී හදලා දීපු විශේෂ කෑමේ බලය බෛරාගිගේ විනාශයත් එක්ක නැති වෙලා ගිහින් තියෙන නිසා. මෙන්න මේ විදිහට තමයි ලස්සන මූවි එක ඉවර වෙන්නේ. මේ වගේ මූවිස් හැමදාම බලන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.